අයිබෝන් අයිබෝන් තව එපිසෝඩ් එකකින් අපි එකතු වෙනවා. දැන් අපි ගිය පාරකින් කිව්වනේ මේ chat GPT පාවිච්චි කරන විදිහ අපි කතා වෙනවා කියලා. අද අපි බැලුවේ පොඩ්ඩක් අර මේ දැන් හැමෝම සාමාන්‍යයෙන් කරන්නේ මේ නිකන් අතන සර්ච් කරන එකනේ ඔය ask anything කියලා තියෙන තැන. ඔය එතන අපි නිකන් ඔහෙ ටයිප් කරන කෙනෙක් කරා. ඒ වුණාට ඒකට විදියක් තියෙනවා. ඔව් ඒ කියන්නේ මේ ඒකට කියන්නේ prompt engineering කියලා. ඒ කියන්නේ මේ අපිට ඕනේ හරි රිසල්ට් එක ගන්න නම් එතන ටයිප් කරන්න ෆෝමැට් එකක් තියෙනවා. ඒ හින්දා අද අපි ඒක ගැන කතා කරන්න යන්නේ. ඒකේ පොඩි ස්ටෙප්ස් ටිකක් ටිකක් කතා කරන්න. ට්‍රික්ස් ඒ කියන්නේ මේ ඒකේ අර ෆෝමැට් එකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි අර මනුස්සෙක් එක්ක කතා කරනවා වගේ chat GPT එක්ක කතා කරන්න භාෂාවක් තියෙනවා. නේද? එයාට තේරෙන්න ඕනේ අපි කියන දේ. නැතුව නිකන් ඔය මේ I need එසේ හරි මොකක් හරි දැම්මොත් එන්නේ හරියට. ඒක හරියට එන්නේ. ඒක හරියට එන්නේ. ඔයාට ඕන ටික හරියට දාන්න ඕනේ. එතකොට ඒ ට්‍රික්ස් ටිකක් ගැන තමයි අද මේ කතා කරන්නේ. නේද? එතකොට අපි හිතන් ඒ ටික අද කතා කරමු. එතකොට මම ජගදීශ ජගා කියලා කියන්න පුළුවන්. මම යසස් මේ හරි එහෙනම් අපි බලමු. දැන් මෙහෙමයි මේ එක එක ට්‍රික්ස් ಜಾති ගොඩක් තියෙනවා මේකේ. දැන් එක වීඩියෝ එකකින් කතා කරන්න බෑ. ඔයගොල්ලෝ මේවා try කරන්න. ඒ කියන්නේ නිකන් ඉද්දී අපි කියන ඒවා try කරලා බලන්න. අපි අද ට්‍රික්ස් වර්ග දෙකයි නේ කියලා කියන්නේ. ඔව්. ඊටු ටික අපි පස්සේ කතා කරමු. ඔව්. තව ඉස්සරහට වීඩියෝස් වල ඊටු ටික කතා කරමු. එතකොට අපි ඉස්සෙල්ලාම RTF ෆෝමැට් එක. නේද? මේ RTF ෆෝමැට් එකේ තියෙන්නේ role task format කියන එක. ඔව්. ඒ කියන්නේ රෝල් එකක් කියන්නේ මේ chat GPT එකට කොහොමද හැසිරෙන්න ඕනේ කියලා අපිට කියන්න ඕනේ. ඔව්. නේද? ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට අපිට මොකක් හරි ආටිකල් එකක් ලියන්න ඕන නම් අපිට මුලින් කියන්න ඕනේ ඔයා මෙහෙම ආටිකල් ලියන කෙනෙක් විදිහට හැසිරෙන්න කියලා. ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි කියමු ගුරුවරයෙක් කියලා. අපි ගුරුවරයෙක් අපි දැන් chat GPT use කරන්නේ. එතකොට අපි ඉස්ලාම දෙන්න ඕනේ අපේ රෝල් එක භූමිකාව. එතකොට අපි කියනවා chat GPT එකට ඔයා ටීචර් කෙනෙක් වෙන්න. ඔව්. ඒ කියන්නේ ඉස්ලාම දාන්න අපි ඔයා ටීචර් කෙනෙක් වගේ රෝල් එකක් ප්ලේ කරන්න. එතකොට chat GPT එක දන්නවා හරියටම මොන වගේ රිසල්ට් එකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ දැන් උදාහරණයක් විදිහට ඔයා ක්ලාස් කරනවා නම් ඔයාට මොකක් හරි ලෙසන් එකක් හදාගන්න ඕන නම් ඔයා කියන්න ඕනේ ඔයා ගුරුවරයෙක් විදිහට හිතන්න කියන එක ඉස්සෙල්ලා එයාගේ ඔළුවට දෙන්න ඕනේ. නැත්නම් ඔයා දොස්තර කෙනෙක් වගේ හිතන්න කියලා දුන්නොත් එහෙම එයා හිතන්නේ වෙන විදිහකට. ඒ ෆෝමැට් එකම වෙනස් වෙනවා. ඊට පස්සේ තමයි අපි ටාස්ක් එක දෙන්න ඕනේ නේද? ඊට පස්සේ ටාස්ක් එක විදිහට අපි කියමු ටාස්ක් එක කියලා නිකන් භූගෝල විෂය පිළිබඳ කෙටි සාරාංශයක් දෙන්න කියලා. අන්න ඒ වගේ ටාස්ක් එකක් දෙන්න ඊට පස්සේ. ඒ කියන්නේ රෝල් එක ඉස්සලාම දුන්නා ඊළඟට අපි ටාස්ක් එක දෙනවා. ඒ කියන්නේ දැන් ඔයාට ඕනේ සාමාන්‍ය කෙනෙක් විදිහට භූගෝලය දිහා බලන්න ඕන. ඔයා ඉස්සෙල්ලා කියන්න ඕන ඔයා හිතාගන්න ඔයා සාමාන්‍ය මිනිහෙක් කියලා. ඊට පස්සේ කියන්න ඕනේ භූගෝලය ගැන හිතන දේ. දැන් ඔයාට ඕනේ භූගෝලය ගැන හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට හිතන්න නම් ඔයා මුලින් කියන්න ඕනේ chat GPT එකට imagine that you are a professional කියලා. ඊට පස්සේ කිව්වහම එයාගේ උත්තරේ ප්‍රොෆෙෂනල් වෙනවා ගොඩක්. නේද? ඊට පස්සේ අන්තිමට තමයි ෆෝමැට් එක. ඒ කියන්නේ ෆෝමැට් එක කියන්නේ ඔයාට ඕන විදිය පැරග්‍රාෆ්ද එක්කෝ ඔයාට කියන්න පුළුවන් භූගෝලයේ මොකක් හරි සිතියමක් ඔයාට ඉමේජ් එකක් ක්‍රියේට් කරලා දෙන්න කියලා. ඒතර ෆ්‍රී වර්ෂන් එක නම් මම හිතන්නේ පොඩ්ඩක් වෙලා යනවා. ඒක කරන්න. ඒ වුණාට සාමාන්‍ය වෙලාවක් ගියාම විනාඩි 4ක් වගේ ගියාම ඊටත් වඩා අඩුයි. ඒ වගේ ගියාම ඔයාට ඉමේජ් එකක් JPEG-ද ඔයාට ඕන මේකෙන් ඉල්ලන්න පුළුවන්. දැන් ඔයාට කියමුකෝ chart එකක් හදන්න ඕනේ කියලා. ඒක chart එක ඔයාට Excel format එකකින් ඕනේ කියලා ඒකත් ඔයාට කියන්න පුළුවන්. ඔයාට ඕනේ මේ format එක Excel format එක. ඒතකොට එයා ඔයාට හදලා දෙන්න Excel format. දැන් ඔය format එක නේද RTF කියන format එක පිළිපැද්දහම අනිවාර්යයෙන්ම ඔයාට ඕන පිළිතුර ඒ විදිහටම එනවා. මොකද ඔයා ජෙනරලි කිව්වොත් එහෙම ඔයා මෙහෙම භූගෝල ගැන මේකක් දෙන්න කියලා අර එයාට හිතා ගන්න වෙන්නේ එයාව තියෙන ආටිකල් එකකින් හරි මොකක් හරි එයාට හිතන දේ
සාමාන්‍ය විදියට දෙනවා නේද? ඒක තමා අපේ පළවෙනි ෆෝමැට් එක. RTF ෆෝමැට්. RTF ෆෝමැට් එක. දැන් අපි යමු දෙවනි එකට. දෙවනි මෙතඩ් එක බලමු නේද? ඒ කියන්නේ ඔයගොල්ලෝ සමාජයට හිතේ මේ ඔක්කොගෙම එකම දෙන්නේ වෙන්නේ කියලා. හැබැයි ඔව් ඒ කියන්නේ එක එක විදිහවල් පාවිච්චි කළා නේද? එකම මේ උත්තරේ ගන්න පුළුවන්. නේද? දැන් මේ දෙවනි එක තමා ටැග් කියන එක. TAG නේද? TAG කියන්නේ task action goal. දැන් අපි පළවෙනි එකට කතා කරා වගේම මේකෙනුත් කරන්නේ අර අපිට ඕන විදිහට ගන්න එක. ඒකේ මේකේ තියෙන්නේ task එක ඉස්සෙල්ලාම දෙනවා. ඊට පස්සේ ගන්න ඕන action එක දීලා goal එක අන්තිමට දෙනවා. ඒක මම හිතන්නේ ලේසි. ඒගොල්ලෝ උදාහරණයක් දැන් කිව්වනම් ඒක තේරෙනවා. ඔව්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයාට මොකක් හරි හිතන්නකෝ assignment එකක් කරන්න ඕනේ කියලා. එතකොට ටාස්ක් තමා මේක ගැන අසයින්මන්ට් එකක් කරන එක ටාස්ක් එක ඇක්ෂන් එකේ ඔයාට කියන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ ඔයා දැන් හිතන්නකෝ භූගෝලය ගැන මොකක් හරි අසයින්මන්ට් එකක් කරනවා කියලා. එතකොට ටාස්ක් එක ඒකනේ. ඔයාගේ ටාස්ක් එක කියනවා ඔයාට කරන්න ඕන දේ ඒක. ඇක්ෂන් එක තමා කොහොමද ඒක වෙන්න ඕනේ? නේද? ඒ කියන්නේ භූගෝලය දන්න කෙනෙක් විදිහට කරන්න ඕනේ. එහෙම මේ ඔයා ඒ භූගෝල දන්න කෙනෙක් විදිහට හැසිරෙන්න කියලා. එතකොට ඇක්ෂන් එක කියන්නේ කරන්නේ කොහොමද කියන්නේ? ඔව් ඇක්ෂන් එක. ඒක වෙන්නේ කොහොමද කියන එක. එතකොට අපි ChatGPT ට කියන්න ඕනේ ප්‍රොසෙස් එක කියන්න ඕනේ ඇක්ෂන්. ඔව් ඒක එහෙම කියන්න පුළුවන් නම් හොඳයි. තව හොඳයි. ඔය තව ඩෙප්ත් එකක් දෙයි. ඔව් ඒ කියන්නේ අපි මේ කියන්නේ බේසික්ම දේවල්. ඔයාලට මේක තව දියුණු කරගන්න පුළුවන්. ප්‍රොම්ප්ට් එක. සමහර කට්ටිය ඒ කියන්නේ සමහර පේජස් වලින් ප්‍රොම්ප්ට් දාලා දෙනවා. ඕගොල්ලන්ට කරන්න ඕනේ ඒකට ඒ කියන්නේ ඒගොල්ලෝ අත්දා බලලා එහෙම දාලා තියෙනවා. දැන් ඔය Reddit එකේ එහෙම ගොඩක් තියෙනවා. Reddit එකේ Reddit ඔයගොල්ලෝ පාවිච්චි කරන්න Reddit එකේ කියලා දෙනවා. ඒ කියන්නේ Reddit එකේ pages තියෙනවා. ඒකේ ඒ pages වල කට්ටිය එක එක ඒවා try කරලා දානවා නේද? ChatGPT එහෙම. හැබැයි මේ Reddit මතම depend වෙනවා. මොකද Reddit එකේ හැමදේම ඇත්ත නෙවෙයි. ඇත්ත නෙවෙයි. ඒ කියන්නේ ඒකේ anonymous. ඒ කියන්නේ දැන් Facebook වගේ දෙයක් ගත්තොත් එහෙම අපිට පේනවනේ පුද්ගලයා කවුද කියලා. මේක එහෙම නෑ. අරකේ ඕන කෙනෙක්ට ඕන නමක් දාලා හැසිරෙන්න ඕන දෙයක් කියන්න. ඕන දෙයක් කියන්න ඕන. ඒකට අර දැන් අපි කතා කරපු ටැග් එකේ වෙන්නේ ටාස්ක් එක දීලා ඔය අසයින්මන්ට් එකක් කරන්න ඇක්ෂන් එකේ දෙන්න ඕනේ. මෙන්න මේ පොත් පාවිච්චි කරන්න. ඔව්. රෙෆරන්ස් ටික ගන්න. මේකේ තව තියෙනවා මේ ඇඩ් කියලා ටූල් බාර් එකම තියෙනවා. ඒකට ඒකට ඔයාලට දාන්න පුළුවන් අප්ලෝඩ් කරන්න. ඔව්. රෙෆරන්ස්. ඒකට ඔයාලට ඒ රෙෆරන්ස් දාලා ඔයාලට කියන්න පුළුවන් මේ මං දැන් දාලා තියෙන රෙෆරන්ස් වලින්ම ගන්න කියන එක කියන්න පුළුවන්. කියන්නේ දැන් කියමුකෝ ඔයාගේ මොකක් හරි අසයින්මන්ට් එකේ තියෙන ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියමු. එතකොට ඒක අප්ලෝඩ් කරලා ඔයා කියන ඔයාගේ ඉන්ෆර්මේෂන් ටික දීලා මේ ස්ට්‍රක්චර් එක විදියට ෆෝමැට් එකට එක්කෝ කියන්න ඔයාලට ඔක්ස්ෆර්ඩ් මොකක් හරි හාවර්ඩ් ෆෝමැට් එකට එහෙම ෆෝමැට් එකකට මේ දෙන්න. ඒ කියන්නේ ඒකල දැන් ගෝල් එක ඊට පස්සේ අන්තිමට කියන්න ඕනේ. දැන් අසයින්මන්ට් එක දීලා ඔයාලට A grade එකක් ගන්න අසයින්මන්ට් එක හදලා දෙන්න. ඒක තමයි ගෝල් එක. ඔයාගේ ගෝල් එක මොකද්ද කියලා තමයි අන්තිමේට ඔයා කියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට ඕනේ දැන් කියමුකෝ අපි ඔයාට ඕනේ මේ එක්සෑම් එකකින් මේ වගේ ලොකු ග්‍රේඩ් එකක් කරා පාස් වෙන්න. ඒක තමයි ගෝල් එක. ඒ කියන්නේ අපි කියන්නේ මේ අසයින්මන්ට් මෙහෙම කරන්න කියලා නේ. අපි මේ උදාහරණ දෙන්නේ තේරෙන විදිහට උදාහරණ දෙන්න එපා. අන්න ඒක අපි සිම්පල් උදාහරණ සිම්පල් මොකද මං හිතන්නේ ChatGPT වගේ දෙයක් පාවිච්චි කරනවා. මං හිතන්නේ ලංකාවේ 80%ක් විතර ස්ටුඩන්ට්ස්ලා ඔකට පාවිච්චි කරන්නේ. එහෙම කරන්න එපා. එහෙම අරගෙන කොපි කරලා දෙන්න එපා. අර මුල්ලොන්ට තේරෙන්නේ ඒක හින්දා ඒක මේක නිකන් අර ටූල් එකක් විදිහට යූස් කරන්න. හැබැයි ඔක්කොම ගන්න එපා මේක. ඔව් ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරනවා දැන් මේ ChatGPT වල අපිට වාසිත් වගේම අවාසිත් තියෙනවනේ. නේද ස්ටුඩන්ට්ස්ලා විදිහට. දැන් ඔයගොල්ලෝ හැමදේම මේකෙන් කොපි පේස්ට් කරන්න ගියොත් ඉතින් වැඩක් නැහැ. ඔය මීම්ස් එකක් තියෙන ඩොක්ටර්ස්ලා ChatGPT. ඊට පස්සේ නේද ඔපරේෂන් එක කරන්න ගියාට පස්සේ ChatGPT අහන්න තමයි වෙන්නේ. අන්න ඒ වගේ අර අපි උදාහරණයක් දුන්නට නේද ඒක කරන්න යන්න එපා. අපි ඔයගලන්ට තේරෙන විදිහට මේ කියන්නේ. මේ එතකොට දැන් මේ වගේ තව ගොඩක් උදාහරණ තියෙනවා. අපි කලින් කිව්වා වගේ අපි ඒව ගැන කතා කරමු ඉස්සරහට. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් විදිහට උත්තරයක් දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. එහෙනම් අපේ channel එකට subscribe කරලා
ඒක නම ඊළඟ ඊළඟ නෙක්ස්ට් නෙක්ස් එන අයිබත් අග